එල්නිනෝ තත්වය සහ එහි පුරෝකතන නිසා ලංකාවේ කෘෂිකර්මයට මොකක්ද වෙන්නේ? දැන් මේ වෙනකොට වාර්තාවලට අනුව ජාත්‍යන්තර සංවිධාන වාර්තා කරලා තියෙන ආකාරයට ප්‍රබල එල්නිනෝ තත්වයක් ඇති වෙන නියමිතව තිබෙනවා. සහ අපි අත්විඳින්මින් පවතින සමහර ප්‍රදේශවල ලංකාවේ සමහර ප්‍රදේශවලට මේ වෙනකොට දැඩි නියන් තත්වයක් ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම, නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම, ඌව පළාතේ විශාල ප්‍රදේශයක්, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වායඹ පළාතේ දිස්ත්‍රික්ක දෙකම මේ ආදි වශයෙන් අපි නියන් තත්වයක් අත්විඳින්මින් පවතිනවා මේ මොහොත වෙනකොට. හැබැයි වාසනාවකට වගේ අපේ ප්‍රධාන භෝගය වී භෝගයේ යලකන්නේ අස්වැන්න නිම වෙමින් මේ මොහොතේ පවතින්නේ. ඒ නිසා යලකන්නේට වෙච්ච බලපෑම අඩුයි. හැබැයි එකෙන් අදහස් වෙන්නේ යලකන්නේ අස්වැන්නට මේ නියගින් බලපෑමක් නොවුණා කියලා. අපිට වාර්තා වෙන හැටියට සමහර ප්‍රදේශ, උදාහරණයක් මිහින්තලේ ප්‍රදේශයේ, තෙකුණාපළ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ මේ වෙනකොට සමහර යායවල වගේම විනාශ වෙලා ගිහින් තියෙනවා. මේ වගා ශේෂ්ත්‍රයන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් තියෙනවා මේ නියන් තත්ත්වය නිසා. හැබැයි විවගාවට හානියක් නොවුනට, ඊතරම් හානියක් නොවුනට අනිකුත් භෝග, විශේෂයෙන්ම බහුවාර්ෂික භෝග අපි ගත්තොත් පොල්, එහෙම නැත්නම් අඹ, එහෙම නැත්නම් සමහර පළතුරු වර්ග, කෙසෙල්, එහෙම නැත්නම් මිරිස් වගේ භෝග, මෙන්න මේ වගේ භෝගවලට විශාල හානියක් වෙමින් පවතිනවා මේ ආරම්භක මොහොතේම. මොකද උෂ්ණත්වය වැඩි හන්දා. මේ ඇත්තටම ආරම්භක මොහොතේ යන්නේ. තව මාසයක් විදිහට මේක මාසයක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් මේක ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ගියොත් සාපේක්ෂව වැඩි හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ගොවීන් සහ වගාකරුවන් මේ මොහොතේ ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග තියෙනවා. සාමාන්‍යයෙන් භාවිතා නොකරන, නමුත් මේ විශේෂිත තත්ත්වය නිසා, මේ එල්නිනෝ තත්ත්වය නිසා, මේ නියන් තත්ත්වය නිසා, මේ අධික සූර්යාලෝකය සහ අධික උෂ්ණත්වය නිසා ඔබගේ භෝගයට වෙන හානිය අවම කරගන්න මෙන්න මේ වගේ පියවරන් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි හිතන්න ඔබගේ භෝගය පැල පොල් වගාවක් කියලා. සහාර මාස කලින් සඳහන් කර දිස්ත්‍රික්කවල මේ පවතින්නේ කියලා. එහෙමනම් ඔබට පුළුවන් දැනට පසේ පවතින තෙතමනේ ප්‍රමාණය ආරක්ෂා කරගන්න පියවර ගන්න. මේක තමයි වඩාත්ම සුදුසු සහ වඩාත්ම අවශ්‍ය පියවර. ඒ සඳහා ඔබට කරන්න පුළුවන් දැන් පොල් ගහක් නම් තියෙන්නේ, පොල් ගහ වටේට අඩි 3ක් 4ක් විතර වගේ රවුමට ප්‍රදේශයක වසුනක් දාන එක. වසුනක් කියන්නේ ආවරණයක්. මේ ආවරණය වඩාත් හොඳයි ඔබට කාබනික නැත්නම් දිරාගිය කොළරොඩු, එහෙම නැත්නම් පොල්ලෙලි, එහෙම නැත්නම් පිදුරු, මෙන්න මේ වගේ දෙකකින් ආවරණයක් දාන්න පුළුවන් නම් වඩා හොඳයි. යම් කිසි ඝනකමක් තියෙන විදියට. හෝ ඔබට තියෙන නම් ප්‍රමාණවත් තරම් කොම්පෝස්ට් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ගොම පොහොර තියෙනවා නම් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කිසිම අවස්ථාවක මේ බිම නිරාවරණය වෙන්න දෙන්න එපා. ගසට ආසන්නේ ගස පාමුල බිම ගස වටා නිරාවරණය වෙන්න දෙන්න එපා. සහ හානි කරන්න එපා. භෞතික හානි කරන්න එපා. කියන්නේ පස්ස පෙරලීම් වගේව කරන්න එපා. එමගින් ඔබට පවතින තෙතමනේ ආරක්ෂා කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔබ ජලය යොදනවා නම් ජලයේදී මිරිත් අර සුපුරුදු විදියට ජලය යොදන ක්‍රමයේ මදක් ඉවත් වෙලා උත්සාහ කරන්න උදේ පාන්දරෙම ජලය යොදන්න. හෝ සවස් සන්ධ්‍යා කාලයේ ජලය යොදන්න වඩාත් ප්‍රතිඵලදායකයි. ඒ වගේම ඔබට තිබුණා නම් බිඳු ජල සම්පාදන ක්‍රමවේදයක් භාවිතා කරන්න. ඒ වගේම ජලය නිතර භාවිතා කරනවා වෙනුවට ජලය යොදන වෙලාවේ භාවිතා කරන වෙලාවේ වැඩි ජල ප්‍රමාණයක් ගැඹුරු ජල සම්පාදනයක් කරන්න. ඒ තමයි මේ මුත්තේ සුදුසු. ඒ වගේම පොහොර භාවිතා කරනවා නම් ඔබ පොහොර භාවිතයෙන් හැකි පමණ ඉවත් වෙන්න මේ කාලේ, මේ වියලි කාලේ විශේෂයෙන්ම නයිට්‍රජන් පොහොර, යූරියා පොහොර භාවිතා කරන එක මේ මොහොතේ නතර කරන්න. අත්‍යවශ්‍ය මොහොතක හැර අනිකුත් පොහොර සම්බන්ධයෙන්, ඒ කියන්නේ පොටෑසියම් අඩංගු පොහොර වගේ පොහොරත් භාවිතා කරන අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාවිතා කරන්න. පස්සේ හොඳට තෙතමනිය තියෙනවා නම් පමණක්. ඒ වගේම මතක තියාගත යුතු දේ තමයි වල්පැල. වල්පැල තියෙනවා නම් ඔබගේ භෝගයේ මේ මොහොතේ ඒ වල්පැලත් මේ තිබෙන ජලය සඳහා තරංගයක් ලබා දෙනවා. ඒ නිසා එමගින් ඔබගේ භෝගයට බරපතල බලපෑමක් ඇති කරන්න පුළුවන්. නිසා වල්පැල මර්ධනයත් පාලනයත් මේ මොහොතේ වැදගත් සාධකයක්. හැබැයි වල්පැල පාලනය කරන්න මේ මොහොතේ අර උදළු ගෑම වගේව කරලා
පස නිරාවරණය කරන්න එපා. වඩා හොඳයි ඔබට වල් පැල කපන යන්ත්‍ර වගේ ආකාර තිබෙනවා නම් එවැනි භාවිතයන් තුලින් වල් පැලවල හානිය අවම කරගෙන උත්සාහ කරන්න. ඒ වගේම සමහර භෝග සඳහා වඩා හොඳයි මේ මොහොතේ යම්කිසි සෙවණක් ලබා දෙන එක. උදාහරණයක් මිරිස් ඔබ වගා වාන්ජව මිරිස් වගා කරනවා නම් ඔබට දැනෙනවා නම් ඔබගේ මිරිස් ගහේ හැදෙන මල් ප්‍රමාණය අඩුයි. හැදෙන මලුත් හැලෙනවා. පුංචි මිරිස් කරල් හැලෙනවා. දලු වීරිලා යනවා. මේ ලක්ෂණ අධික උෂ්ණත්වයේ ලක්ෂණ නැත්නම් අධික සූර්යාලෝකයේ ලක්ෂණ. ඒ නිසා පුළුවන් නම් ඔබට සෙවණ දැල් භාවිතා කරන්න 30 50 වගේ සෙවණ දැල් භාවිතා කරලා මේ හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම වැදගත් වෙනවා ඉදිරියේදී මොකද්ද වෙන්න පුළුවන් කියන එක. ඉදිරියේදී මහා කන්‍ය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මහා කන්‍ය සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන මේ එල්නිනෝ තත්ත්වය නිසා සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. එහෙම වුණොත් ඔබගේ විශේෂයෙන්ම විවගාවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා මේ විවගාවේ හානිය වැඩිම ඒ කියන්නේ අධික ජලය නිසා ගම් වතුර නිසා හානියම වැඩිම වෙන්නේ පැල ගොයමට. නැත්නම් වැපුරු අලුතම. එහෙම නැත්නම් පැල සිට වූ අලුතම. ඒ නිසා ඔබට පුළුවන් නම් ඒ අධික වර්ෂාවට කලින් යම්කිසි කාලයක් කලින් සති දෙකක් වගේ කලින් ඔබගේ විවගාව ආරම්භ කරන්න එමගින් වගාවට වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම මෙම කන්නේ වෙන කන්න වලටත් වඩා වැඩියෙන් අවධානය යොමු කරන්න නියරවල් ඇල වේලි ජලය බැස යන මාර්ග මේවා වඩාත් හොඳින් පිරිසුදු කරගන්න. ඒ වගේම කුෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන වී ප්‍රභේද භාවිතා කරන්න. උසස් ගුණාත්මක යුතු වී සාධික කළ බීජ භාවිතා කරන්න. මේ කන්නේ මේවා වැදගත් වේ. ඒ වගේම කුෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඉල්ලීමක් කරන් තිබෙනවා. මේ කන්නය අවදානම් සහිතවයි ආරම්භ කරන්න අපි උත්සාහ කරන්නේ. ඒ නිසා වෙනදාට වඩා වැඩි සැලසුමක් සහිතව පොහොර ලබා දීම වගේව කරන්න ගොවීන්ට. මොකද ගොවීන්ගෙන් නිතරම එන දෝෂාරෝපණයක් තමයි අපිට කලට වේලාවට පොහොර ලැබුන්නේ නැහැ කියන එක. දැන් අපි කලින් වගාව ආරම්භ කරනවා කියලා කියනවා නම් අපිට ඒ වගේම ක්‍රියාමාර්ග ගන්න වෙනවා කලින් ගොවීන්ට පොහොර සපයන්න. ඒ වගේම ජලාශ සහ ජල කළමනාකරණ ආයතනටත් වැදගත්කම විශේෂයෙන්ම වැදගත් කාර්යභාරයක් තිබෙනවා. මේ කන්නේ වැඩි ජල ප්‍රමාණයක් ලැබෙන්න නියමිතයි. ඒ නිසා ජලාශ ජල කළමනාකරණය වඩාත් සැලසුම් සහගතව කළ යුතුව තිබෙනවා. විශාල වශයෙන්ම මේ මොහොතේ මේ අපි කතා කරන එල්නිනෝ තත්ත්වයේ බලපෑම තියෙන්නේ වීලි කලාපයට. වීලි කලාපයට කියන එකට ඇතුළත් වෙන ප්‍රධාන වශයෙන්ම උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ම, නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම, ඒ වගේම උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක 2ම, ඒ වගේම ඌව පළාතේ විශාල භූමි ප්‍රමාණයක් විශේෂයෙන්ම මහියංගන වගේ ප්‍රදේශ, ඒ වගේම ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල වගේ ප්‍රදේශ, ඒ වගේම වැල්ලවාය වගේ ප්‍රදේශ, අනිත් පැත්තෙන් වයඹ පළාතේ දිස්ත්‍රික්ක 2ම, උත්තරම දිස්ත්‍රික්ක සම්පූර්ණයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක්, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය. මෙන්න මේ ප්‍රදේශ ටිකට තමයි බලපාන වැඩි වශයෙන් අපි අපේක්ෂා කරන්නේ. ඒ නිසා ඒ වගේම ලංකාවේ කුෂිකාර්මික ඉඩම් වැඩි වශයෙන් පවතින මේ කියපු ප්‍රදේශවලම තමයි. ඒ නිසා එල්නිනෝ බලපෑමක් ආවොත් මේ දිස්ත්‍රික්ක වල තමයි බලපෑම වෙන්නේ. වර්ෂාපතනයත් මේ නිසා වැඩි වෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ එල්නිනෝ තත්ත්වය නිසා මහා කන්නේ નિયમિત වර්ෂාපතනට වඩා ඒ කියන්නේ ඊසාන දිග මෝසමෙන් අපිට ලැබෙන සාමාන්‍ය වර්ෂාව තමයි මහා කන්නේ ලැබෙන්නේ. කියන්නේ ඒක ලැබෙන්නේ ඔක්තෝබර් ඉඳලා දෙසැම්බර් දක්වා කාලය පුරා යන වර්ෂාවක් තමයි අපිට ලැබෙන්නේ. මෝසම් වර්ෂාව, ඊසාන දිග මෝසම් වර්ෂාව. මේ වර්ෂාව සාපේක්ෂව වැඩියෙන් ලැබෙවි කියලා තමයි අපේක්ෂා කරන්නේ. එහෙම වුණොත් මේ ඊසාන දිග මෝසමෙන් ඇත්තටම වැඩිපුර වර්ෂාවක් ලැබෙන්නේ මෙන්න මේ කියපු වියලි කලාපයට. ඒ නිසා බලපෑම වැඩි වෙන්න පුළුවන්. වර්ෂා වැඩි වෙලා බලපෑමක් ඇති වෙන්නත් පුළුවන්.
ජනතාවගෙන් ගත්තට පස්සේ මේ වෙලාවේ ඇත්තටම මේ තත්ත්වය අපේ රට විතරක් ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි. මේක ලෝක තත්ත්වයක්. එල්නිනෝ කියන්නේ ලෝක තත්ත්වයක්. ඇතැම් විට අපිට වඩා බලපෑමට ලක්වන ප්‍රදේශ ලෝකේ තියෙන්න පුළුවන්. ඇත්තටම තිබෙනවා. අපිට සාපේක්ෂව අඩු බලපෑමක් ඇති වෙන්න හේතු සාධක ගොඩක් තිබෙනවා. එකක් අපි දූපතක් අපේ රට වටා තියෙන්නේ සාගරය. නිසා මෙවැනි සහ අපේ වර්ෂාපතනයට බලපාන එල්නිනෝ තත්ත්වයට වඩා බලපාන සාධක තිබෙනවා අපේ වර්ෂාපතනය තීරණය කරන. මේ නිසා අපිට සාපේක්ෂව අඩු බලපෑමක් වෙන්න පුළුවන් අනෙකුත් සමහර රටවල් වලට සාපේක්ෂව. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අපිට යම්කිසි බලපෑමක් නැහැ කියලා. අපි මේ මොහොතේ සාමාන්‍ය ජනතාව කරන්න ඕන අපි ගොවි ජනතාව ආරක්ෂා කරලා ඔවුන්ට පහසුකම් සලසලා රටේ ආහාර සුරක්ෂිතතාවයට මඟ පාදන්න ඒ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න ගොවීන්ට සහාය දැක්වීම තමයි මේ මොහොතේ සාමාන්‍ය ජනතාව කළ යුතු වන්නේ. සාමාන්‍ය ආහාර සම්බන්ධව ආහාර වල යම්කිසි හිගයක් ඇති වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම යම්කිසි හිගයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අධික නියන් තත්ත්වය නිසා වගේම අධික වර්ෂාව තත්ත්වය මේ දෙකම එල්නුම් නිසා ඇති වෙන්න පුළුවන්. මේ දෙකෙන්ම කෙටි කාලීන භෝග වලට වෙන හානිය වැඩි. කෙටි කාලීන භෝග කියලා මම අදහස් කරන්නේ එළවලු වර්ග සහ සමහර පළතුරු වර්ග. එනිසා සමහර පළතුරු වර්ගවල වගේම සමහර එළවලු වර්ගවල මිල ඉහළ යාමට විශාල හැකියාවක් තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම මහකන්‍ය කියලා කියන්නේ ලංකාවේ වී නිෂ්පාදනයෙන් නැත්නම් සහල් අවශ්‍යතාවෙන් 65% නිෂ්පාදනය කරන කන්‍ය. මේ කන්නේට හානි වුණොත් අස්වැන්නේ දෙවන්ත කඩා වැටීමක් සිදු වුණොත් සහල් මිල ඉහළ යාමක් හෝ එහෙම නැත්නම් අනිත් පැත්තෙන් විශාල වශයෙන් සහල් ආනයනය කිරීමක් අපේක්ෂා කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය වශයෙන් අපි කියන්නේ මේ කාලේ මේ පටන් ගන්න කොච්චර කාලෙට අපිට කියන්නේ මේ කාලෙ මේ පාසෙ වෙනවා. සාමාන්‍යයෙන් එල්නිනෝ බලපෑම කියන එක කෙටි කාලින එකක් නෙමෙයි. මේක වසරක් දක්වා යන්න පුළුවන්. නැත්නම් ඊටත් වඩා යන්න පුළුවන්. අපිට පසුගිය කාලවල තියෙන අත්දැකීම් අනුව මේක සෑහෙන කාලයක් තිස්සේ තීව්‍ර වෙමින් ගමන් කරලා දැන් මේ වෙනකොට තමයි ලෝකයේ මේ අදාළ ආයතන පුරෝකථනය කරන්නේ මේ ප්‍රබලතාවයේ 90ක් දක්වා ඉහළ ගිහිල්ලා කියලා. නමුත් මීට මාස දෙකකට විතර කලින් තිබුණේ මේ ප්‍රබලතාවය වර්ධනය වෙමින් තිබුණ මෙතරම් ප්‍රබලතාවයක් දැක්කේ නැහැ. දැන් මේක වර්ධනය වෙමින් පවතින තවත් වර්ධනය වෙනවා මේක. තවත් වර්ධනය වෙනවා. ඒ නිසා මේකේ බලපෑම ලංකාව ගත්තොත් එහෙම මේ වර්ෂයේ අගභාගයේ වැඩි වර්ෂාවකුත් ලබන වර්ෂයේ මුල් කාලේ අඩු වර්ෂාවකුත් ඒ කියන්නේ නියම් තත්ත්වයක් යම්කිසි නියම් තත්ත්වයක් ජනවාරි ඉඳලා අප්‍රේල් දක්වා වෙන්න පුළුවන්. මේ තත්ත්ව දෙකම ඒ කියන්නේ මාස 7-8ක බලපෑමක් තියෙන්න පුළුවන් මේ එල්නිනෝ තත්ත්වය නිසා. දකුණු පළාත කියන්නේ වීවගා විශාල වශයෙන් කරන ප්‍රදේශයක් පළාතක් නෙමෙයි. නමුත් දකුණු පළාතේ සමහර ප්‍රධාන භෝග තියෙන උදාහරණ තේවගාව. මේ තේවගාවට යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන් ලබන වසරේ මුල් භාගයේ. මේක අපි අද්දුටුවා 2020 මුල් කාලේ ජනවාරි ඉඳලා මාස කිහිපයක් යනකම් අපිට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබුණේ නැහැ. අපේ තේවගාවට නිසා තේ අස්වැන්න අඩු වුණා සමහර තේවගාවන් තේකස් මිය ගියා මේ වගේ තත්ත්වයක් ඇති වුණා. එවැනි තත්ත්වයක් ලබන වසරේ ඇති වෙන්න යම් කිසි හැකියාවක් තිබෙනවා. ඒ නිසා තේවගා කරන දකුණු පළාතේ තේවගා කරන අපේ වගාකරුවන් විශේෂයෙන්ම පියවර ගන්න ඕන තමන්ගේ වගාවේ වසුන් යොදන එක නැත්නම් සෙවන පාලනය මේ වගේ කප්පාදු නියමිත කාලයට කරන්න හොඳින් පොහොර දාලා වගාව ශක්තිමත් කරගෙන තියාගන්න. විශේෂයෙන්ම නියම් තත්ත්වයක් ආවොත් සෙවන ශාක පාලනය අතිශය වැදගත්. මේ වගේ පැති වලට අවධානය යොමු කළ යුතු වෙනවා. මම හිතන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්මයට බලපාන කෘෂිකර්මයට හා සම්බන්ධ ආයතන එකමුතු වෙලා මේ සඳහා සැලසුම් සකස් කරමින් පවතින තත්ත්වය සමාලෝචනය කරමින් දිගින් දිගටම කටයුතු කරනවා. ඒ නිසා අපිට හැකියාවක් තිබෙනවා රටක් විදියට මේට හොඳින් මුහුණ දෙන්න.